කොහොමද ගොඩ දවසින් වීඩියෝ එකක් ගන්න බැරුණා. වැඩත් එක්ක ඉතින් දන්නේ නැද්ද පොඩි වැඩ තිබ්බ එළියත් කරගන්න උනා. ඉතින් අද මම ගියා 7-Eleven එකට. ඒකේ වීඩියෝ එකක් ගන්න කියලා ගියේ සෙනග. ඒ හින්දා බෑ. මං ඉතින් අරන් ආවා කප් නූඩල්ස් එකක්. මේක ස්පයිසි එකක්. වියට්නාම් වල ටිකක් ෆේමස් එකක්. එක්ස්පෙන්සිව් මේක. මේ සල්ලි වලින් 15000ක් විතර එනවා. යම්බිලි අද මේක පොඩ හදලා කන්න දවල් දැන් වෙලාව වියට්නාම් වෙලාව නම් 1:35ක් වගේ වෙලා 1:35යි. ඉතින් දවල්ට අද පොඩ්ඩක් මම ෂේක් එකක් යන්නේ මේකෙන්. බලමු මේක කොහොමද කියලා. ටික ස්පයිසි ඒ වුණාට කොහොමද කියලා බලමු. කාලින රස. හරි මං ගත්තා පීයක් අරින්න කියලා එකට. හරිද? අපි ගලවලා බලමු මේක. Kemudian hari ඇතුලේ තියෙනවා ස්පයිසි එක අර ෆේවරිට් කුඩු එක ගන්න ෆ්ලේවර් කුඩු එක ෆේවරිට් නේ ෆ්ලේවර් කුඩු එක පොඩි හැන්දක් දීලා තියෙනවා. හරිද? අපි එන මේක වතුරට රත් කරලා දාලා බලමු. ඇතුලේ පින්නන්නම් මේක අතුරු පින්නන්න බැරුණා මට පොඩ්ඩක් ඉන්න. මේ තියෙන ඇතුළේ තියෙන විදිය. හරිද? කප් නූඩල්ස් එකේ තියෙන විදිය තමයි මේක. හරි එහෙනම් මුලින්ම මේ අර ෆ්ලේවර් එක එන කපලා දාන එකට. හරිද? ටිකක් සැරයි වගේ. මුක්ම දාන්න පොඩ්ඩයි දැම්මේ. ඊට පස්සේ අර චිලි ඔයිල් එකක් තියෙන එකක් දානවා. අපි රාත්‍රී ටික රත් වෙනකන් ඉමු. හරිද? හරි දැන් වතුරත් ටික හරි අපි දාමු ඒක ඩොගු ගාලා. ජග ගාලා වැටෙනවා දැන්. තව ටිකක් දාමු. දාලා මේක කොලින් වහලා තියමු. ටිකක් වෙලා තියන්න බෑ කුක් එක. හරි දැන් විනාඩි 5ක් 10ක් ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් මේ රේකයක් ඔය දිගට තියෙනවනේ. ඒකෙන් පොඩ්ඩක් මික්ස් කරමු. මික්ස් කරමු හොඳට. දැම්ම කන්න බෑ මේ හැබැයි රස්නේ. මික්ස් කරලා තියමු ටිකක් වෙලා අපි නිවුනම් පස්සේ කමු. හරි එහෙනම් නිවුනම් පස්සේ ගන්නම්කෝ. හරි දැන් මෙහෙම තමයි තියෙන්නේ මේ හැදිලා තියෙන ලස්සනට දැන් රස්නේ දීලා දැන් ඉතින් අපි කමුවා. හරි දැන් අපි කනවා දැන් ඈ. පට්ට උණුයි. සාර නෙවෙයි තියෙන පට්ට උණුයි. මම හිතනවා මේ චිලි සෝස් ටිකක් දාගත්ත හොඳයි වගේ. හරි මම චිලි සෝස් ටිකුයි ෆිෂ් සෝස් පොඩ්ඩක් දාගත්තා. මික්ස් කරගත්තා. තාම රස්නේ දිනවා. වියට්නාම් වල ඉතින් සැහෙන්න මේ නූඩල්ස් වර්ග දෙන සනික ආහාර තමයි ඉතින් ගොඩක්ම තියෙන්නේ. ලේසියිනේ හදලා කන්න.
කටවට ගෑවිලා තියෙන්නේ. ප්‍රශ්නේ ඇත්තම ප්‍රශ්නේ දැන් මම චිලි සෝස් දාගත්තා. චිලි සෝසුයි සෝයා සෝස් and මොනවද මේ ෆිෂ් සෝස් පිටට දාගත්තා මික්ස් කරගත්තා. තව රහයකට. දැන් මේක ජූස් වගේ දෙනවා. මම මේක හදාගන්න ගියේ 7-Eleven එකේ. ඒ වුණාට ඒක කට්ටිය පිරලා වැඩි. ඉතින් මට එතන vlog එකක් කරන්න විදියක් නෑ. මේක තමයි ඉතින් famous brand එකක් වියට්නාම් වල තියෙන. expensive එක. මම හිතනවා ඔයගොල්ලොත් ඒක පොඩි ආතල්ලයක් ගන්න ඇති කියලා. මේ එනම තව වීඩියෝ එකක් යම්බෙන්නම්. මම මේ දවල්ට පොඩි ෂොප් එකක් දාගත්තා. මොකද රැට වයිෆයි වල වෙනවා. ඉතින් ඒ හින්දා මේ දවල්ට පොඩි ෂොප් එකක් දාගත්තා මේකත් එක්ක. එහෙනම් ජය වේවා කට්ටියටම. සුබ දවසක් වේවා. පරිස්සමින් ඉන්න.